හරි. දැන් ඔයාලා වීඩියෝ එක ස්වයිප් කරන්න නේද යන්නේ? ඒකෙන් මට වැඩක් නැහැ කියලා. නෑ. ඔයා පිරිමි කෙනෙක් නම් ඔයාට මේකෙන් අනිවාර්යයෙන්ම වැඩක් තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක බලලම වීඩියෝ එක ස්වයිප් කරන්න. ගොඩක් දවසකින් බෙහෙත් ගැන වීඩියෝ එකක් කරන්න බැරි වෙච්ච නිසා ඔන්න මං අද ඔයාලට කියලා දෙන්නේ රෑෂ් වලට ඔයාලට වෛද්‍යවරුන් ලියලා දෙන ග්‍රිසියෝෆුල්වින් ඖෂධය ගැන. ග්‍රිසියෝෆුල්වින් බෙහෙත් එක ග්‍රිසොවින්, ග්‍රිස්බෙන් වගේ බ්‍රෑන්ඩ්ස් වලින් ඔයාලට ලංකාවේදී ලබා ගන්න පුළුවන්. ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් අරගෙන ගියොත්. මේ බෙහෙත් එක එන්නේ මිලිග්‍රෑම් 500. මිලිග්‍රෑම් 500 මැක්සිමම් ඩේලි ඩෝස් එක 1 ග්‍රෑම්. ඒ කියන්නේ මිලිග්‍රෑම් 500න් පෙති දෙකක් දවසට ලබා ගන්න පුළුවන්. ග්‍රිසියෝෆුල්වින් බෙහෙත් එක දෙන්නේ දිලීර ආසාදන වලට. සමේ, හිස් කබලේ, නියපොතු වල, කොණ්ඩේ එන ඩර්මටොෆයිට් කියන ඉන්ෆෙක්ෂන් එකට තමයි ග්‍රිසියෝෆුල්වින් බෙහෙත් එක ලබා දෙන්නේ. ෆාමසිය කරගෙන යනකොට ඕනතරම් කට්ටිය මේ බෙහෙත් එකේ කාඩ් එක අරගෙන එනවා. මට මගේ රෑෂ් එකක් තියෙනවා. මට මේ බෙහෙත් එක දෙන්න පුළුවන්ද කියලා අහගෙන ඇවිල්ලා තියෙනවා ඕනතරම්. එතකොට මේ බෙහෙත් එකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් ඔයාලා දන්නේ නැහැ. සයිඩ් ඉෆෙක්ට්ස් තමයි වැදගත්ම. විශේෂයෙන් පිරිමි කට්ටියට. ග්‍රිසියෝෆුල්වින් බෙහෙත් එකේ එන පෙට්ටියේ ලීෆ්ලෙට් එකේම තියෙනවා මේ බෙහෙත් එක බබාලා හදන වයසේ ඉන්න පිරිමි කට්ටිය මාස 6කට කලින්වත් නතර කරන්න ඕනේ කියලා. බබාලා හදන්න මාස 6කට කලින් නතර කරලා තමයි බබාලා හදන්න ඕනේ. ඇයි ඒකට හේතුව තමයි ස්පර්ම් වලට ඩැමේජ් වෙනවා. ශුක්‍රාණු වලට ඩැමේජ් වෙනවා. ඒ වගේම තමයි මේක తాවකාලික ඩැමේජ් එකක්. ඒ නිසා මේ බෙහෙත් එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් බබාලා හදන වයසේ ඉන්න කට්ටිය මාස 6කට කලින් මේ බෙහෙත් එක නතර කරලා බබාලා හදන්න ඕනේ. බෙහෙත් එකේ සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට ෆීටෝටොක්සිසිටි, ටෙරටොජෙනිසිටි කියන සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? වැඩෙන කලලයක බර්ත් ඩිෆෙක්ට්ස් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ උපතෙන් ඇති වෙන ආබාධ, ජානමය ආබාධ ඇති කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේ බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට්ස් මේ විදිහට තියෙන නිසා තමයි මම හැම වෙලේම කියන්නේ ඔයාලා කාඩ් අරගෙන කලින් දීපු කාඩ් අරගෙන ගිහිල්ලවත් කටින් කියලාවත් බෙහෙත් ගන්න යන්න එපා. ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් අරගෙනම අදාළ තත්ත්වය පෙන්නලා වෛද්‍යවරයාට බෙහෙත් ගන්න යන්න. එතකොට ඔයාලට මේ වගේ ප්‍රශ්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ෆාමසි කරන කට්ටිය දැනගන්න මේ වගේ බෙහෙත් වල තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් එයාලට කියලා දෙන්න. මොකද එයාලා සමහර විට ඒ තත්ත්වය නොදැන ඒ බෙහෙත බොනවා වෙන්න පුළුවන්. බෙහෙත් ගන්න ඔයාලත් ප්‍රිස්ක්‍රිප්ෂන් එක අරගෙන දුවගෙන ඇවිල්ලා බෙහෙත් අරගෙන කලබල යන්නේ නැතුව බෙහෙත ගැන දැනගෙනම යන්න ෆාමසිය. එන්න දැනගෙන බෙහෙත් බොන්න. අපි වෙල්නස් ෆාමසි දඹුල්ල.